චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මන් මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්දම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික පින්නතුනි මේ පින්නතුලාට අපි අද දවසේ පැහැදිලි කරන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙන් මෛත්‍රී භාවනාවට අපි කොහොමද සිත සකස් කරගන්නේ කියලා. ඒ නිසා අපි භාවනාවට පෙර මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය හොඳින් දැනගෙන හොඳින් මෙනෙහි කිරීම තුළ තමයි අපි කොහොමද භාවනාව මෙත්තා භාවනාව කරගන්නේ කියලා අපිට අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය පිළින් පිළට අපි ලියා ගත්තොත් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙත්තා සූත්‍රය කියලා කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අපි කරණීය මෙත්ත සූත්‍රයේ කොහොමද අර්ථයයි භාවනාවට ගල්පගෙන මෛත්‍රී භාවනාව දියුණු කරගන්න කියලා අපිට වැටහෙන ප්‍රමාණයෙන් අද අපි පැහැදිලි කරමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උචුච සූචුච සුවචෝ චස්ස මුදු අනති මානි. අපි බලමු කොහොමද මේ පළවෙනි ගාථාවේ අර්ථය. කරණීය මත්ත කුසලේ යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ සාන්ත පදයයි කියනු ලබන නිවනට පැමිණීමට කැමැති ඡන්දයක් ඇති නිර්වාණයට ඡන්දයක් ඇති සත්පුරුෂයා මෙසේ දක්ෂ විය යුතුයි. කියන්නේ අපි කරණීය මෙත්ත සූත්‍රයෙන් සූදානම් වෙන්නේ නිර්වාණයට කැමැත්ත ඇති කරගෙන ඒ සත්පුරුෂයා කොහොමද දක්ෂ වෙන්නේ? සක්කෝ කියන්නේ දක්ෂ. කොහොමද දක්ෂ වෙන්නේ? උජු සුජු. උජු කියන්නේ සිංහල ආර්ථය, සුජු කියන්නේ පාලි වචන. සුජු සූච කොහොමද අපි බලමු උචු වෙන්නේ කියලා. සුජු වෙන්නේ කොහොමද කියලා අපි භාවනාවට පෙර මොනවද මෙනෙහි කළ යුත්තේ? ඍජු වෙන්න නම් භාවනාවට පෙර කොහොමද අපි ඍජු විය යුත්තේ? අපේ සිල්පද ටික ආජීව අට්ටමක සීලය. නැත්නම් දස කුසලයෙන් අපි ඍජු විය යුතුයි. පානාති පාඨය, අදත්තා දානය, කාමයේ වර්ධවා හැසිරීම, මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, අවිජ්ජා ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි වෙනකොට දස කුසලයේ අපි පිළිතන්න දස අකුසලයෙන් වෙන් වෙනවා. දස අකුසලයෙන් වෙන් වෙනකොට අපි කල්පනා කරනවා කොහොමද මම පාණාතිපාතී වැළකෙන්නේ කියලා. වෙන් වෙන්නේ කියලා. පාණාතිපාතී අපි භාවනාවට වාඩි වෙනවා. භාවනාවට වාඩි වෙලා අපි කල්පනා කරනවා පුංචි කාලේ ඉඳලා
මගේ මේ වයස වෙන තුරුම මම පාණාතිපාතය කරලා තියෙනවද? කරපු අවස්ථාවල් හොඳට මෙනෙහි කරනවා. කරලා බලලා මට බියක් ඇති වෙනවා. මම කූඹි මරලා තියෙනවා, මදුරුව මරලා තියෙනවා, මැස්සු මරලා තියෙනවා. ඒ වගේ චූටි කාලේ ඉඳලා අපි පාණාතිපාතය කරලා තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? දැන් එහෙනම් මම කොහොමද මගේ හිත සකස් කරගන්නේ? වීරිය ගන්න මෙත්තාවට. මම කල්පනා කරන මම පුංචි කාලේ ඉඳලා පාණාතිපාතය නිපන කරලා තියෙනවා. ඒ නිසා හදිස්සියවත් මම මලු. අපායේ ගියාට පස්සේ පාණාතිපාතය කළාට පස්සේ අපිට දඩුවම් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා මේ මොහොතේ මම මෙපමණ පාණාතිපාතය කරලා තියෙනවා. මරණින් මතු අපායේ ගියොත් මට මේ ආකාරයේ දුක්ඛයන් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ලැජ්ජාවටපත් වෙනවා. වීරියක් ගන්නව නැවත කරන්නේ කියලා අදිෂ්ඨානයක් ගන්නවා. ඊට පස්සේ අදත්තා දානය. අපි කල්පනා කරනවා භාවනාවට පෙර අදත්තා දානේ චූටි කාලේ ඉඳලා අපි කරලා තියෙනවා. ඉතින් චූටි කාලේ ඉඳලා අපි අදත්තා දානේ කරලා තියෙනවා. මම සත්‍ය හැටියට පිළිගන්නවා. මම අදත්තා දානය කරලා තියෙනවා කියලා. සත්‍ය හැටියට පිළි අරගෙන අර විදිහටම අපායේ ගියොත් මට මෙවැනි දඬුවම් ලැබෙනවා කියලා අපි බණට අහලා තියෙනවා. ඒ නිසා අපි තීරණයක් ගන්නවා ලැජ්ජාවටපත් වෙනවා අදත්තානය කරපු එක ගැන අතීතයේ නැවත වර්තමාන මේ මොහොතේ අදත්තා දානය කරන්නේ කියලා මම තීරණයක් ගන්නවා අදිෂ්ඨානයකට ඇති කරගන්න. කාමී වර්ධවා හැසිරීම. කාමී වර්ධව හැසිරීම අපි අතීතේ කළාද කියලා කල්පනා කරලා බලනවා, මෙනෙහි කරනවා. කලානම් ලැජ්ජාවටපත් වෙනවා. ඒක කිරීම ලැජ්ජාවක්. අපායේ ගියොත් ගොඩක් දුක් විඳින්න සිද්ධ වෙනවා. නිසා මම තීරණයක් ගන්නවා නැවත කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඊට පස්සේ මුසාවාදය අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම මුසාවාදය චූටි කාලේ අපි කරලා තියෙනවා. යම් දේවල් ලබා ගන්න පුංචි කාලේ අපි බොරු කියනවා අම්මට තාත්තට ගුරුවරයාට. ඒ නිසා අතීතේ මම මුසාවාදය කරලා තියෙනවා. අපායේ ගියොත් මට ලොකු දුක්ඛයන් විඳින්න වෙනවා කියලා තීරණයක් ගන්නවා. ලැජ්ජාවටපත් වෙනවා, අත්හරිනවා කියලා නැවත කරන්නේ නැහැ කියලා තීරණය කරනවා, අදිස්ථාන කරනවා. ඊට පස්සේ පිසුනා වාච කියන්නේ කේලම්. මේ කේලම් කීමත් මම අතීතේ කරලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ ගුරුවරයා ගැන අම්මට හරි කියලා අපි කේලම් කිව්වා. ඒ පිසුනා වාච කළා. එහෙනම් මම මේ වයසක් වෙනකල් කොපමණ පිසුනා වාච කරලා තියෙනවද කියලා මෙනෙහි කරනවා. ඒතර අපේ සසර බය, අපාය බය ඇති වෙනවා. ඒතර මම අපායේ මෙවැනි දුක්ඛයන් අහලා තියෙනවා. പ്രേත ලෝකවල උප්පත්තිය ලැබලා කටේ අසුචි ගඳ ගන්නවා. ගිනිදැල් විහිදෙනවා කියලා අපි අහලා තියෙනවා පිසුනා වාච කළාම. එහෙනම් මම අපායේ ගියොත් මට මේ විදිහට දුක් විඳින්න වෙනවා. මම නැවත කරන්නේ කියලා කරපු එක ගැන පසුතැවෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. නැවත කරන්නේ කියලා තීරණය කරනවා, අදිෂ්ඨාන කරනවා. පරුසා වාචත් අපි පුංචි කාලේ ඉඳලම යම් අවදිවල කරන්න පුරුදු වෙලා ඉන්නවා. ව්‍යාපාදේ අපි හිතුවත් ඒක පරුසා වාචය. ඉතින් මම මොකද කරන්නේ? පරුසා වාචත් මේ ආකාරයටම මෙනෙහි කරලා බලලා මේ පරුසා වාච නිසා අපි දුගතියේ යනවා. ඒ දුගතිය යක්ෂ ආත්මිකට වගේ ගියොත් එහෙම කොපමණ දුකයිද කියලා අපි අපායේ දුක්ඛය දැකලා බය වෙනා නැවත කරන්නේ කියලා තීරණයකට එනවා, අදිෂ්ඨාන කරනවා. සම්පත් ප්‍රලාපය. ඒ ප්‍රලාපය කියන එක අපි චූටි කාලේ ඉඳලම කරපු දෙයක්. මේ සම්පත් ප්‍රලාපය නිසා මෝහයත් ඇති වෙනවා. මරණින් මතු මම අපායේ යනවා. ඒ නිසා මේක චූටි කාලේ ඉඳලා කරලා අපායේ ගියොත් මට ගොඩාක් දුක් විඳින්න වෙනවා කියලා කල්පනා කරලා බලලා
නැවත කරන්නේ කියලා තීරණය කරන අදිෂ්ඨානයකට එනවා. ඒ වගේ පාණාතිපාතය ඊට පස්සේ අදත්තා දානය කාමයේ වර්ධවය හැසිරීම. ඒවා අපේ කයෙන් වෙන වැරදි. ඊට පස්සේ අපි කාය සංස්කාර නිරෝධ කරනවා. ඒ වගේම තමයි අපි කල්පනා කරලා බලනවා. ඊට පස්සේ වචනෙන් වෙන වැරදි. වචනෙන් වෙන මොනවද? මුසාවාද, පිසුනා වාච, පරිසා වාච, සම්ප්‍රප්ලාප. අපි වචී සංස්කාරය ඒක නතර කළාම අපි වචී සංස්කාරය සුවච වෙනවා. ඊට පස්සේ අපි හිතින් වෙන වැරදි බලනවා. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. ඒකත් අපි කල්පනා කරලා බලලා හිතින් වෙන එකත් අයින් කළාම අපි පිළිතුරව දස කුසල. පාණාති පාතය නිසා මට දේශය හට ගන්නවා. දේශය ඇති වුණොත් දේශයෙන් ඉන්න කෙනාට නැවත පාණාති පාතය සිද්ධ වෙනවා. එහෙම කල්පනා කරලා බලලා එතකොට මම දේශයෙන් මිදෙනවා. අදත්තා දානය නිසා ලෝභය උපදිනවා. ලෝභය නිසා මම නැවත අදත්තා දානය කරනවා. එහෙනම් මම ලෝභය නසන්න ඕන කියලා කල්පනා කරනවා. ඒතර ලෝභය නිසා අදත්තා දානය නිසා ලෝභය. එහෙනම් මම අදත්තා දානය කරන්නේ නැත්තම් ලෝභයෙන් නිදහස් වෙනවා. වගේම ලෝභයෙන් නිදහස් වුණාම මම අදත්තා දාන මුසාවාද දෙකම කරන්නේ නැහැ. තම මුසාවාදයි අදත්තා දානයයි දෙකම කරන්නේ අපි ලෝභය නිසා. එතකොට අපි ලෝභය නැත්තම් අලෝභය, දේශය නැත්තම් අදෝෂය, මෝහය නැත්තම් අමෝහය. එතකොට අපි මෝහයෙන් මොනවද කරන්නේ? කාමයේ වර්ධවය හැසිරීම, සම්ප්‍රප්ලාප. ඒ සිල්පද දෙක අපි ආරක්ෂා වෙනවා නම්, ඒකෙන් දුරස් වෙනවා නම්, අත්මි දෙනවා නම් අන්න මම අමෝහයට එනවා. කන්නමිත්ත සූත්‍රයේ සිල්පද හොඳට මෙනෙහි කරලා ලෝභ, දේශ, මෝහෙන් නිදහස් වුණාම අලෝභ, අදෝස, අමෝහයට අපේ මනස සකස් වෙනවා. ඒ නිසා අපි එහෙම කල්පනා කරලා බලලා හොඳට අපි එනම් ඔන්න අපි ඍජු වෙනවා. දැන් නම් අපි සුදුසුයි මෙත්තාව වඩන්න. ඒතර කයින් වෙන සංස්කාර, කාය සංස්කාර, වචනෙන් වෙන සංස්කාර, වචී සංස්කාර, මනසින් වෙන සංස්කාර, මනෝ සංස්කාර. දැන් අපි මේ වගේ අත් මිදෙනවා. මත් මිදුණට පස්සේ ඊට පස්සේ සෝච වෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලනවා. සෝච එකේ විරුද්ධාර්ථය මොකද්ද? දුවච්ච භාවය. දුවච්ච භාවය නැත්තම් මම සෝචයි. එහෙනම් දුවච්ච ගතිගුණ මොන වගේද? දියා පාද, ක්‍රෝධය, මක්කය, ඊර්ෂ්‍යාව, මච්චරිය, පලාසය. මම උසස් කොට අනුන් පහත් කොට සිටීම. ඒ ගතිගුණ තියෙනවනම් දුවච්චයි. එහෙනම් සුවච වෙන්න නම් ව්‍යාපාදය ප්‍රහීන කරන්න ඕනේ. ක්‍රෝධය ප්‍රහීන කරන්න ඕනේ. අනුන්ගේ ගුණ මැකීම ප්‍රහීන කරන්න ඕනේ. පලාසය වෙන් කරන එකෙන් අයින් වෙන්න ඕනේ. මච්චරිය, ඒ කියන්නේ ලෝභය නේද? මච්චරිය කිව්වහම මච්චරිය පස් ආකාරයි. ලෝභය කියන්නේ ලාභ මච්චරිය. ඉතින් ලාභ මච්චරියත් අපි අයින් වෙනවා. ඊට පස්සේ අපි ඒවා සමුදය අස්තංගමයේ ඇතුව තමයි බලන්නේ. ව්‍යාපාදයේ ඇති වෙන්න හේතුව බලනවා. ඒ හේතුව නැති කරනකොට තමයි ව්‍යාපාදයෙන් නිදහස් වෙන්නේ, නිරෝධ වෙන්නේ. ව්‍යාපාදයේ ඊට පස්සේ ක්‍රෝධය ඇති වෙන්නේ හේතුවන ව්‍යාපාදය. එහෙනම් අපි ව්‍යාපාදේ නැත්තම් ක්‍රෝධය නැහැ. මක්කයට හේතුව ක්‍රෝධය. එතකොට ක්‍රෝධය නැත්තම් මම අනුන්ගේ ගුණ මකන්නේ නැහැ. අනුන්ගේ ගුණ මකන්නේ නැත්තම් මට ඊර්ෂ්‍යාව උපදින්නේ නැහැ. ඒතර අපි එහෙම කල්පනා කරලා බලලා අපි සමුදය අස්තංගමයේ ඇතුව ඒ කෙලෙස් අපි නිරෝධ කරනවා. ඊට පස්සේ පලාසය නිසා තමයි මච්චරිය.
පලාසය නිසා නම් මච්චරිය අපි පලාසයත් අයින් කරනවා. ඒ වගේ අපි පෙරින් පෙරට බලනවා මෙන්න මේ සුවච වෙන්න නම් දුවච්ච භාවයෙන් අත් මිදෙන්න අවශ්‍යයි. අන්න අපි සුවච උනාට පස්සේ කොහොමද මුදු වෙන්නේ? මුදු වෙන්න නම් අපි බලනවා මේකේ මුදු කියන එකේ මුදු වෙන්න නම් අප්පගබ්බෝ කියන එකේ විරුද්ධාර්ථය ප්‍රගල්භතාවය. මේ ප්‍රගල්භ ගතිගුණ තියෙනවා නම් අප්පගබ්බෝ වෙන්නේ නැහැ. එහෙනම් මුදු වෙන්නේ නැහැ. එතකොට අපි අප්පගබ්බෝ කියන්නේ කාය සංස්කාර වැරදි ලෙස කරන එක. වචී සංස්කාර වැරදි ලෙස කරන එක. ඒ නිසා අපි මෙතනදී මේ මුදු වෙන්න නම් අත්පය සොලෝ බන කියන එක. ඊට පස්සේ නැත්තර පැනන අවසරයකින් තොරව කතා කිරීම, එකට එක කිරීම. ඒ වගේ ගතිගුණ අපේ නැති වෙනවා නම් වචී සංස්කාර හොඳයි නම් කාය සංස්කාර හොඳයි නම් මම මුදු වෙනවා. අන්න සුවචයි දැන් මුදුයි. මුදු වුණාට පස්සේ අපි ඊගාවට මොකක්ද අපි කරන්නේ? අනති සුවචෝ චස්ස මුදු අනති මානි. අපි බලමු කොහොමද අනති මානි වෙන්නේ කියලා. අපි සිල්පදවලදී ලෝභය, දේශය, මෝහයත් අයින් කර නැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි සුවච වුණා, මුදු වුණා. අනතිමානී නම් අපේ ඉන්ද්‍රිය සංවරයි. අපි කොහොමද මේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ? ආධ්‍යාත්මික සහ බාහිර සියල්ල මගේ යයි දැක සිතින් අත්හරන හරින්න. අනතිමානී වීම සඳහා තම කය දෙතිස් ගුණපෙන් මල සිරුරක් වශයෙන් මෙනෙහි කර මාන්නේ දුරු කරගෙන පාණාතිපාතා ආදී සංස්කාරවලට අගය නොදෙන විට නිත්‍ය භාවය අඩු විට දික්ටි ආශ්‍රව ආදී ආශ්‍රයන් අඩු වීම නිසා කාම ආශ්‍රය අඩු වීමෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට පහසු වෙනවා. එහෙනම් ඇස, කන, නාසය, දිව, ශරීරය අපි හොඳට ඒ ආයතන වලින් ගන්න අසංවර භාවයෙන් අත් මිදෙනවා. රූප බැලීමෙන්, ශබ්ද ඇහිීමෙන්, ගන්ධය ස්පර්ශය වීමෙන්, රසය ස්පර්ශය වීමෙන්, පොට්ටබ්බය ස්පර්ශය වීමෙන්. ඊට පස්සේ අපේ ඉන්ද්‍රිය සංවරයි නම් ditthi ආශ්‍රවය අඩු වෙලා යනවා. මම මට මගේ කියන අර්ථය අඩු වෙනවා. ඊට පස්සේ අපේ කාම ආශ්‍රව අඩු වෙලා යනකොට අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. අපේ ඉන්ද්‍රිය සංවර වෙන්න නම් අනතිමානී වෙන්න නම් ඊට පස්සේ අපි බලනවා දැන් ඇස, කන, නාසය, දිව, ශරීරය සංවරයි නම් ඊට පස්සේ අපිට භාවනා කරන්න කාලය තියෙන්නේ කොහොමද කියලා. සන්තුස්ස කෝච සතුටින් වාසය කරන්නේ. ඉන්ද්‍රිය සංවරයි නම් අපි සතුටින් වාසය කරනවා. සන්තුස්ස කෝච සුපරෝච ලද දෙයි යැපෙනවා. මේ ලද දෙයි යැපෙනවා නම් අපේ ඉන්ද්‍රිය සංවරයි. අප්පකිච්චෝච කාර්යයන් නිසා සිත වික්ෂිප්ත වේ, සිත අසංවර වේ, ඒකෙන් අල්ප වූ කාර්යයන් ඇති වේ. එතකොට අප්පකිච්චෝච ස්වල්ප වැඩ කටයුතු තියෙනවා නම් අපිට ඒ අපේ ඉන්ද්‍රිය සංවරයි. සල්ල උකෞත්ති සංසුන් වූ පැවතු ඇතියි වේ. එතකොට අපි සල්ල උකෞත්ති කියනකොට අපිට සංසුන් පැවැත්මක් තියෙන්නේ. අප්පකිච්චෝච කාර්ය බහුලනේ වැඩ අඩුවීමට භාවනා කරන්න කාලය තියෙනවා. ලෝක සත්‍යයට මෙත්තාව පතුරන්න සුදුස්සේ වෙනවා. සම්තින්ත්‍රියෝච තර අපි අනතිමානී නම් සන්තුස්සකෝච සතුටින් වාසය කරනවා නම් ලද දෙයින් සතුට වෙනවා නම් වැඩ අඩු වෙනවා නම් සංසුන් ඉඳුරන් අපිට ඇති වෙනවා නම් අන්න සම්තින්ත්‍රියෝච ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් සංවර කරගෙන වාසය කරනවා. එතකොට මගේ ඉන්ද්‍රිය සංවරයි. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. තර අපි කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර තුන් ඉරියව්වෙන්ම සංවරයි. එන්න ඒතර අපි නිපකෝච අපි බුද්ධිමත් වෙනවා. තර බුද්ධිමත් නම් ඉන්ද්‍රිය සංවර වී සිටීම
හොඳයයි නුවණ පහළ කර ගන්න. ඒතොර හැම විටම අපි ප්‍රඥාවෙන් කල්පනා කරනවා මගේ ඉන්ද්‍රිය සංවරයි නම් අපිට ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම අපි ප්‍රීතියෙන් ඉන්න එකඟ වෙලා නුවණ පහළ වෙන පංච උපාදානස්කන්ධේ සමුදය අස්තංගමය මෙනෙහි කිරීමෙන් ද නිපක බව ඇති වේ. එහෙනම් අපි විශේෂයෙන් බලන්න ඕන සමුදය අස්තංගමය ඇතුවම භාවනාව කරගන්න ඕන. ඒතර අපට තීරණ වෙනස් නොකර පවත්වන්න ගන්න පුළුවන්. ඒක නිප කියන්නේ බුද්ධිමත් කියනකොට. ඒතර අපේ ගත්ත තීරණය මම මේ මෙත්තාව වඩන කොහොමද ආරිෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන්න තියෙන කැමැත්ත නිසා නේද අපි කියවනේ නිර්වාණයට කැමැත්ත ඇති සත්පුරුෂයා. එහෙනම් ආයේ තීරණේ වෙනස් වෙන්නේ නැහැ. හොඳ තීරණ ගන්නවා. අප්පගබ්බෝ මානසික රළු භාවය දුරු කර ගන්නවා. අප්පගබ්බෝ කියන එකේ අපි මෙතනදී බලන්නේ ප්‍රගල්භතාවේ මනෝ සංස්කාර. රාජ්‍යරුවයි සේවකයයි මහාන වෙලා සේවකයා කල්පනා කරනවා මේ රාජ්‍යරුව මමයි දෙන්නම දැන් එක වගේ. ඒ කියන්නේ රාජ්‍යරුවන්ට එහෙනම් ඉස්සර හොඳ සැපයක් තිබ්බා. එහෙනම් දැන් සේවකයා කල්පනා කරන්නේ ඒ සැපය එක සැපයක් බව. ඉස්සර තිබ්බේ රාජ්‍යරුවන්ට හොඳ සැපයක්. හොඳ සුඛ වේදනාවක්. දැන් සුඛ වේදනාව කියන කුලයට තමයි ඇලිලා ඉන්නේ සේවකයා. ඒක නිසා එතකොට අපේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි දුරු වෙනවද? නෑ. අප්පගබ්බෝ වෙන්න නම් අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි දුරු වුණාම අන්න අපි එතනදි මුදු වෙනවා මානසික අප්පගබ්බෝ. ඒකට වේදනා කියන කුලය මම මට මගේ කියලා ගන්නේ නැහැ. අප්පගබ්බෝ කුලේසු අනනෝ ගිද්දෝ. සියලු කුලයන් පහ කරයි. තණ්හාව නිසා හදාගන්නා ධනවත්, දුප්පත්, බලවත්, දුර්වල, සිංහල, දෙමළ, උගත්, නූගත්, සතුරු, මිතුරු, රෝගී, නිරෝගී ආදී සියලු ජරා කුල පහ කර එම කුල නිසා ඇතිවෙන වේදනාවන්ට ප්‍රතිචාර නොදක්වලා අන මච්චරිය නිසා වාද විවාද කලහ කිරීමේ ඇතිවෙන තමන් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයට පත් වේ. එසේම අන් අයද ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයට පත් වේ. එසේනම් කුලයෙන් සාදාගෙන වෛර කිරීම සුදුසු නොවේ. ඒ කියන්නේ කුලේසු අනනු ගිද්දෝ කියනකොට මෙන්න මේ වේදනාව සඳහා තමයි අපි හැම දෙයක්ම වෙන් කරන්නේ නේද? ජාති මදය, ඒ නිරෝගී මදය, ජාති මදය, නිරෝගී මදය. ඊට පස්සේ සුඛ වේදනාව සඳහා තමයි අපි මේ විදිහට කුලය මම මට මාගේ කියලා ගන්නෙ. ඒත් අපි සිංහල දෙමළ කියලා වෛර කරන්නේ කුලය නිසා. එතකොට අපි මේ කුලය වෛර කරන්නේ ඒතර වෛරය කියන්නේ වේදනාව නේද? වේදනාව. ඒ දුක් වේදනාව අපි සුඛයි කියලා වර්ධවලා අරගෙන තමයි මේ කුලය හැටියට ભેද කරන්නේ. නිසා මේ තෘෂ්ණාව නිසා එතකොට තණ්හා පච්චය වේදනා පච්චය තණ්හා. කුලය කියන්නේ සුඛ වේදනාව මම මට මාගේ කියලා ගන්න. ඒක වේදනාවට තෘෂ්ණාව ඇති කරගන්න. අන තෘෂ්ණාව නිසා අපි මේ ආකාරයට කරන මේකෙන් අත් මිදෙන්න නම් අපි කල්පනා කරන සියලු සත්‍යෝම ජාති ජරා ව්‍යාධි මරණයටපත් වෙනවා. ඒ නිසා සියලු සත්‍යෝම මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන්න ඕන කියලා අපි කල්පනා කරලා ඒකෙනුත් අපි වේදනා කුලය අතහරනවා. එතකොට කුලේසු අනනුගිද්දෙන කුලයට ගිජු නැත්තම් මම සුදුස්සෙක් වෙනවා මිත්තාව පතුරවන්න. සුඛිත චිත්තේත කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝපරේ උපවදේයොන් සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
යමකින් අනුවණැත්තෝ දොස් නගන අල්ප ඌද කිසි දුසිරිතක් නොකරමි යන අදිෂ්ඨානය ගන්නවා. ඒ කියන්නේ ප්‍රඥාවන්තයෝ විසින් ගරහන ලද රහතන් වහන්සේලා විසින් ගරහන ලද පුංචි වරදක්වත් කරන්නේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති මනෝ විඤ්ඤාප්තියවත් අපි වරදක් කරන්නේ නැහැ. තර සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්‍යෝම සුඛිත චිත්ත ඇත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා කියලා අන්න අපිට පහළ වෙන මොකද සුඛිත චිත්තේ. ඒ සුඛිත චිත්තේ යුක්තව අපි ප්‍රාර්ථනා කරනවා සියලු සත්‍යෝ සුවපත් වෙත්වා බිය නැත්තෝ වෙත්වා සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා මෙත් වඩන අයට කුසලයක් සහිත මේ සුඛිත චිත්තය පවත්වන්න පුළුවන්. අනිත් අයට සුඛිත චිත්තය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යේ කේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනව සේසා දීගාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රක්ෂකානුක තූලා. එතකොට සැලෙන සත්හෝද නොසැලෙන සත්හෝද දික් සත්හෝද මහත් සත්හෝද මැදු සත්හෝද පමණ සත්හෝද මිති සත්හෝද ඊතා කුඩා සත්හෝද සතර සත්හෝද යේ කේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂ දීගාවා ඒ මහන්තාවා මජ්ක්‍ධිමා රක්ෂකානුක තූලා. ලොකු සත්‍යෝද පොඩි සත්‍යෝද උරගාන බඩගාන සත්‍යෝද මේ සියලු සත්‍යෝ නේද? මේ සියලු සත්‍යෝ සුඛිත චිත්ත දුකින් මිදෙත්වා. කුඩා ලොකු මහත් වූ අලි වගේ සත්තු ඒ විවිධාකාර සත්‍යෝ දුකින් මිදෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දිත්තාවා ඒව අදිත්තා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා. එතකොට දිත්තාවා ඒව අදිත්තා පෙනෙන සත්‍යෝද නොපෙනෙන සත්‍යෝද දුර ඉන්න සත්‍යෝද ළඟ ඉන්න සත්‍යෝද ඉපදිමින් ඉන්න ඉපදිලා ඉන්න සත්‍යෝද ඉපදිමින් ඉන්න සත්‍යෝද ඒ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුඛිත චිත්ත ඇත්තෝ වෙත්වා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපිට දැන් තියෙන සුඛිත චිත්තය. නපරෝ පරන් නිකුප්පේත ඥාති මඤ්ඤේත කංච කිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චේ. ව්‍යාරෝසනා පටික සංඥා සියලු සත්වයන් නපරෝ පරන් නිකුබ්බේත ඥාති මඤ්ඤේත කංච කිනං කංචි සියලු සත්වයන් ජරා ව්‍යාධි මරණ උරුම කරගෙන අනිත්‍ය භාවනා යුතු බව. ඒ කියන්නේ මැරෙන්න ඉන්න සියලු සත්වෝම නිට්ටයද අනිත්‍යද මරණය උරුමයි නම් අනිත්‍යයි. ජරාවට යනවා, ව්‍යාධියට යනවා, මරණයට යනවා. ඒ අවබෝධත්වයේ යුක්තය අවබෝධයෙන් යුක්තව නිට්ටය දිට්ඨිය තුනී කරමින් දේශය දුරු කිරීමට උත්සාහ කරමින් උසස් අනුන් පහත් යන මානය තමන් උසස් අනුන් පහත් යන මානය දුරු කිරීමට උත්සාහ කිරීමෙන් පානාති පාත ආදී සංස්කාරයන් ලාභයක් ලෙස නොගෙනම වංචා කරන්නේ නැහැ. පානාති පාතේ ලාභයි කිව්වොත් ඒක වංචාවක්නේ. ඒ වගේ සංස්කාරයන් අපි ලාභයි කියලා ගන්නෙ නැහැ. ඊට පස්සේ ව්‍යාරෝසන කිසිවෙකුට ක්‍රෝධය නිසා හානිය නොකිරීම. ජරා ස්වභාවයේ අවබෝධයෙන් ජරාව නිසා ඉන්ද්‍රයන්ගේ පෙර සුඛය ලැබීම නොහැකි බව අවබෝධය. ඒ කියන්නේ ක්‍රෝධය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි.
එන්නේ ඒ අවබෝධත්වයෙන් යුක්තව ජරාව සියලු සත්වෝ ජරාවට යනවා. අපි ජරාව තමා ලාභයක් කියලා අරගෙන අපේ ඉන්ද්‍රිය අසංවර කරගත්තේ සංසාරේ පුරාවටම. එහෙනම් අපි මේ ජරාව දැන් ලාභයක් කියලා ගන්නෙ නැහැ. අපේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා. සුඛයක් ප්‍රාර්ථනා කරන්නේ මොකද ජරාවත් තුල සුඛයක් නැති නිසා. ඒ අවබෝධයෙන් අපි සියලු සත්‍යයන්ට මෙත්තාව පතුරවනවා. පටික සංඥා කිසිවෙකුට ව්‍යාපාදයේ නිසා හානියක් නොකරනවා. පටිගය කියන්නේ ගැටීම නේද? පටික සංඥාව. ඉතින් අපි හැම වෙලේම රූපේ එක්ක ගැටෙනවා, ශබ්දේ එක්ක ගැටෙනවා, ගන්ධයේ එක්ක ගැටෙනවා, රසයේ එක්ක ගැටෙනවා, පොට්ටබ්බේ එක්ක ගැටෙනවා. ඒ ගැටීමෙන් මොකද වෙන්නේ? අපි හැම වෙලේම කවුරු හරි එක්ක ගැටෙනවා. එතකොට අපි හැම වෙලේම අනුන්ට හානියක් කරනවා. නිසා ව්‍යාරෝෂණ මේ අපි අනුන්ට පටිඝ නිසා ව්‍යාපාදේ නිසා අනුන්ට හානියක් කරන්නේ නැහැ කියලා තීරණය අරගන්නවා. මෙත්තාව ප්‍රතිපදින. ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චය. අනිකෙකුට දුක කැමැති වෙන්නේ නැහැ. ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චය. කිසිම කෙනෙකුට දුකක් අත් වේවා කියලා හිතන්නේ නැහැ. රහසින්වත් එහෙම කල්පනා කරන්නේ නැහැ. මාතා යතානියන් පුත්තන් ආයුෂා ඒක පුත්ත මනුරක්කි. ඒ වම්පි සබ්බ භූතේසු මානසන් භාවේ අපරිමාණ. මාතා යතානියන් පුත්තන් ආයුෂා ඒක පුත්ත මනුරක්කි. ඒ වම්පි සබ්බ භූතේසු මානසන් භාවේ අපරිමාණ. එක පුතෙක් ඇති අම්මා කෙනෙක් තම පුතා තම ආයුෂයෙන් ආරක්ෂා කරනවා. තමගේ ආයුෂය කැප කරලා ආරක්ෂා කරනවා. මින් සියලු සත්‍යයන්ට සියලු දරුවන්ට මෙත්තාව පතුරවන්න ඕන. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන කොහොමද මේ මව කොහොමද තමන්ගේ දරුවා ආරක්ෂා කරන්නේ කියලා. දැන් අපි කියමුකෝ අම්මයි පුතයි දෙන්න ඉන්නවා නේද? පුතා නින්දකට එහෙම වැටුනොත් අම්මා පනිනවද නැද්ද? පනිනවා. පනින්නේ මොකක් කැප කරලාද? ආයුෂය කැප කරලා. ජීවිතය කැප කරලා. ආන්ගේ වගේ අපි මේ ලෝකයේ සියලු සත්වයන්ට අසල්වාසී දරුවන්ට අපි මෙත්තාව පතුරවනවා. ඒ තමන්ගේ පුතා විදිහටම හිතන්න ඕන. මව යම්සේ තමාගේ එකම දරුවා කෙරෙහි කාය වචී මනෝ සුචරිතයෙන් ඊතුව කටයුතු කරයිද එසේ මේ සියලු සතුන් කෙරෙහි කාය වචී මනෝ සුචරිතයෙන් ඊතුව අප්‍රමාණ මෙත් සිත වඩන. මෙත්තංච සබ්බ ලෝකස්මින් මහාන සම්භාවේ අපරිමාණ. උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ. උද්දං කියනකොට උඩ, අදෝච කියනකොට යට, තිරියංච කියනකොට මැද, උඩ යට සරස. අකනිතා බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, ඊට පස්සේ අපාය. මේ තුන් ලෝකම අරමුණු කරලා මෙත්තාව සියලු සත්‍යෝ වෛර නැත්තෝ විත්තා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. චිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස නිගතනින්නෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉද මාව. අපිට සතර ඉරියව්වෙම මෙත්තාව පතුරන්න පුළුවන්. කොහොමද? චිත්තං චරන් නිසින්නෝවා සයානෝවා නේද? ඉඳගෙන ඉන්නකොට, ඇවිදින්න ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට. හතර ඉරියව්වෙම අපිට මෙත්තාව පතුරන්න පුළුවන්. ඒ වගේ අපි දැන් මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ
කෙලෙස් අඩු කරගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන ditthi ආශ්‍රවය අඩු කරලා කාම ආශ්‍රය අඩු කරලා අන්න අපි දැන් හතර ඉරියව්වම මෙත්තාව පතුරන කෙනෙක් වෙනවා. මේ සියලු සත්‍යෝ දුකින් මිදෙත්වා කියලා අපි මෙත්තාව පතුරනවා. සියලු සත්‍යෝ නිවන් දකිත්වා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ අපි පටන් ගත්තේ මොකෙන්ද එහෙනම්? සීලේ නේද? අපි සීලේ මෙනෙහි කළා. දිට්ඨිංච අනුපගම්ම සීලව. පාණාති පාතය, අදත්තා දානය, කාමයේ වර්ධව හැසිරීම, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. ඊට පස්සේ අපි ව්‍යාපාදයක් අයින් කළා. අවිච්ඡාවත් අයින් කළා. එතකොට අපිට දැන් දස කුසලයේ යුක්තව අපිට තියෙනවා මොකද්ද? දස කුසලයයි සීලයත් එක්ක සම්මා දිට්ඨිය. දැන් අපි සම්මා දිට්ඨියට පත්ලා දර්ශනේන සම්පන්නෝ. සම්මා දිට්ඨියෙන් දර්ශනේ යෝනිසෝ මනසිකාරේ නුවණින් මෙනෙහි කරලා තමයි අපි ලෝක සත්‍යයට මෙත්තාව පතුරන කෙනෙක් බවට සුදුසේ වෙනවා. කාමේ සුමිනේය ගේද නයි චාතු කප්පසේයන් පුනරේතිති. දැන් සම්මා සීලය ආරක්ෂා කරලා දස කුසලයේ පිහිටලා සම්මා දිට්ඨියටපත් වෙච්ච මම දැන් මොකද කරන්නේ? කාමයන්ට තියෙන විජුභාවය සංසිඳිලා නේද? සංසිඳිලා අතහැරිලා නෑ, සංසිඳිලා. ඉතින් අපි දැන් කාමයන්ට තියෙන විජුභාවය අතහරින්න කැමති වෙලා ඡන්ද රාගය නසා. කාමයන්ට ඇති ඡන්ද රාගය නසා නයි චාතු ගබ්බසේයන් පුනරේතිති. නැවත අසූචි මල මූත්‍රා වලින් පිරුණු මව් ගැබක විඥාණය බැහැ ගන්න සලස්සන්න කැමති වෙන්නේ නෑ. අන්න ඒ අර්ථයෙන් අපි අභිජ්ජාව දුරු කරලා දස කුසලයේ තුල පරිපූර්ණ වීම. අසූචි මල මූත්‍රා වලින් පිරුණු මව් කුසට නැවත එන්නේ කියලා දැඩි අධිෂ්ඨානයකින් යුක්තව අපි ලෝක සත්‍යයට මෙත්තාව පතුරවනවා. කාය වචී මනෝ සුචිතේ ඇති කරගෙන සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු සත්‍යෝම සුඛිත චිත්ත ඇත්තෝ වෙත්වා නිවන් දකිත්වා කියලා අපි භාවනා කරනවා. සමුදය අස්තංගමය ඇතිව අපි හොඳට මේ ධර්මය මෙනෙහි කළ යුතුයි. අන්න සමුදය කියන්නේ මොකද්ද? හට ගැනීම. අස්තංගමය කියන්නේ නිරෝධය. ඒතර අපි ආරිෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනවා. මොකද අපි දැන් සම්මා දිට්ඨියටපත් වෙලා මේ කෙලෙස් ටික පෙලින් පෙලට මෙනෙහි කරලා අයින් කරගත්තොත් අපිට තියෙනවා සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය යුක්ත කෙනා අපි මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනවා. ජාතිපි දුක්ඛ, චරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛ. ජරා, ව්‍යාධි, මරණයටපත් වෙන සත්‍යොන්ට ඇයි අපි ව්‍යාපාදයෙන් ඇති කරගෙන වෛර කරන්නේ කියලා අපි වෛරයකින් තොරව මෙත්තාව පත් කරන්න සුදුස්සෙක් වෙනවා. ඒ නිසා අපට මේ උතුම් ධර්ම දාන ආනිසංස මේ පින්නතුල්ලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධර්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ
ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛ